කොහොමද ඔයාලට අද අපි යනවා අන්ප්ලෑන් ට්‍රිප් එක. මං එහෙම ඇත්තටම කියන්නේ අපි ආවේ වෙන වැඩකට. ඉතින් ඒක ඉවර වෙලා යද්දි තමයි අපිට මේ චූටි ලොග් එක කරන්න හිතුනේ. දැන් ගොඩක් දවල් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔක්කොටම කලින් ලන්ච් එක අරන් ඉන්න හිතුවා. දියත. ඊට පස්සේ අපි අපේ ගමන යන්න පිටත් වුණා. ඔයාලට පේනවා ඇතිනේ අපි යන්නේ ගොඩක් ලස්සන පාරක. ඒ කියන්නේ බීච් ට්‍රිව් එක තියෙන පාරක. ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද මේ පාර කොහෙද කියලා? ගොඩක් අය නම් ඉතින් දන්නවා. මොකද පහුගිය දවස්වල සෝෂල් මීඩියා වලින් මේ පාර වීඩියෝස් ගොඩාක් ගෙනාවා. ඉතින් අන්නේ මතකයෙන් තමයි අපි මේ යන්නේ. බීච් වේව් එකයි මේන් රෝඩ් එකයි මෙන්න මේ විදිහට තියෙන මේ ලස්සන පාර බලන්න නම් ඔයාලත් අනිවාර්යෙන් මෙන්න. මොකද ඒක ඒ තරම්ම ලස්සනයි. ඔයාලා දන්නවනේ දැන් අපි කොහෙද යන්නේ කියලා. ඇත්තටම අපි යන්නේ මාරවිල තියෙන කුරුස පල්ලියට. අපි දෙන්නම බෞද්ධ. ඒත් මම හිතනවා ජාති ආගම් ભેදයකින් ගැන හිතන්නේ නැතුව මේ වගේ තැන්වලට අපි යන්න ඕනේ. මොකද අපිට බ්ලෙසින් ආශිර්වාදය කියන එක අපි මොන තත්ත්වයේ හිටියත් අපිට ලැබෙනවා. එහෙම නේද? මං හිතනවා ඔයාලත් මගේ කතාවට එකඟ වෙයි කියලා. අපි පන්සල් යද්දි නම් තෙල් මල් පහන් හඳුන් කූරු ඒ වගේ දේවල් නේ අරන් යන්නේ. ඒ වුණාට අපි මෙතනදී ඉටිකන්දක් හිතන්නේ මේවට කියන නම මම ඇත්තටම දන්නේ නැහැ. අපි ඒවත් අරගෙන ඇතුළට ගියා. ඊට පස්සේ එතන ආගමික වතාවත් කරන විදිහ අපි දැනගෙන හිටියේ නෑ. එතන ඉන්න කෙනෙක්ගෙන් අපි ඒ ගැන අහලා දැනගත්තා. එතනට එන බැතිමතුන් ගොඩාක් විශ්වාස කරනවා මේ වැල්ලේ දන ගහගෙන ඉල්ලන ප්‍රාර්ථනා ඉටු වෙනවා කියලා. ඊට පස්සේ අපි මේ ලස්සන බීච් වීව් එකත් බලාගෙන ගෙදර එන්න පිටත් වුණා. ඒත් ඉතින් අපි ලස්සන තැනක් දැක්කොත් නවතින්න නම් ඉතින් අමතක කරේ නෑ. හවස් වෙලා තිබුණ නිසා සන්සෙට් එකයි බීච් එකයි ලස්සන වයිබ් එකක්. ඒ නිසා චුට්ටක් ඇවිදලා බැලුවා ඉතින්. ඊළඟට වෙන්න යන දේ නම් ඇත්තටම හම්බයක්. ඔයාලා විශ්වාස කරයිද නැද්ද කියලා නම් දන්නේ නැහැ. ඇත්තටම මම මේ තැන ගැන මෙන්න මේ පාරේ මෙන්න මේ ප්ලේස් එක තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ මීට කලින්. ඔයාලට මේ වීඩියෝ එක බලනකොට පේනවා ඇති මම ෆෝන් එකෙන් නිකන් වීඩියෝ කරගෙන යද්දි තමයි මම ඇත්තටම මේ තැන දැක්කේ. ඒක ඇත්තටම හම්බයක්. ඊට පස්සේ අපි වාහනේ නවත්තලා ආයේ ආවා මේ තැන බලන්න. මේ තැන අපිට දැනගන්න ලැබුණ විදිහට මේරි කියලා ආච්චි කෙනෙක්ගේ ගෙදරක්. ඉතින් ඒ ආච්චි දැන් මේ වෙනකොට නම් මේ ලෝකෙන් සමුගෙන. ඉතින් එයා නැති වෙලා ඒ වුණාට ඒ නිවස ඒ මිදුල ඒ විදිහටම තවමත්
ලස්සනට පිරිසිදුව පවත්වාගෙන යනවා කියලා අපිට ඉස්සරහ ගෙදර කට්ටියක්ගෙන් අහන්න පුළුවන් වුණා. මේ තමයි ලංකාවේ ලස්සනම විදුල තියෙන ගෙදර. හරිම ලස්සනයි. අහම්බෙන් තමයි අපිට හම්බුනේ. මාරම ලස්සනයි බලන්න. මේ රෝඩ් එක තියෙනවා. ඊපස්සේ බීච් එක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස අපේ ගෙවුනේ. ඇත්තටම මම නම් මාර මහසයි ට්‍රැවල් කරන්න. කොහේ හරි ලස්සන තැනක් දැක්කොත් අනිවාර්යයෙන්ම මගේ ෆෝන් එකේ ඒකේ වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි අනිවාර්යයෙන්ම තියෙනවා. ජීවිතේට මොන මොන ප්‍රශ්න ආවත් බාධක ආවත් අපිට සතුටින් ඉන්න පුළුවන් මොහොතවල් එනවනේ. අන්න ඒ මොහොතවල් අපි ඒ වෙලාවේ විඳින්න ඕනේ. මොකද ආයේ ඒ කාලය එන්නේ නැහැ කියලා ඔයාලා මම අපි හැමෝම දන්නවා. ඉතින් දැන් මේ අපි පහු කරන්නේ බීච් විව් එක තියෙන අවසාන මේ පාරේ තියෙන අවසාන ටික. ඊට පස්සේ අපි හලාවත ටවුන් එකට දාලා ගෙදර යන්න පිටත් වෙනවා. කොහේ හරි දුරක ගිහින් එනකොට මග නැවතිලා ඉඟුරු දාලා ප්ලේන් ටිකක් බොනවා කියන්නේ වෙනම දෙයක්. එහෙම නේද? අද මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට මාරවිල කුරුසපල්ලිය බලන්න යන්න පුළුවන් වුණා. ඒ වගේම ලංකාවේ ලස්සනම මිදුල තියෙන ගෙදරත් පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් මගේ ඩේ බ්ලොග් එක අද මම මෙතනින් ඉවර කරනවා. දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. එහෙනම් තවත් අලුත් බ්ලොග් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. ගිහින් එන්නම්. බයි.